තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ගිය සතියේ වැඩසටහනේදී මම කතා කරා සිතුවිලි ගැන. දුකින් තොර සැබෑ සතුටින් පිරුණු ඔබේ නියම ස්වභාවයට ලංවීමට ඔබේ සිතුවිලි බාධාවක් වෙන හැටි ගැන ඒ වැඩසටහනේදී මම පැහැදිලි කරා. හිතට එක සිතුවිල්ලක් නැගෙනවා. ඔබ ඒ පසුපස නොගියත් මොහොතකින් ඒ එන සිතුවිල්ල නැති වෙලා යනවා. ඒත් එක්කම තවත් සිතුවිල්ලක් ඔබේ හිතේ හට ගන්නවා. ඒ සිතුවිල්ල පසුපසිනුත් ක්ෂණයකින් තවත් සිතුවිල්ලක් ඔබේ හිතේ හට ගන්නවා. ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඔබ මේවා පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. ඒ ඇත්ත බවත් ඔබ අත්දැකලා තියෙනවා. සිතුවිලි මේ වගේ එකක් ඉවර වෙන තව එකක් සිතේ නැගෙන බව ඔබට මනාව වැටහෙනවා. හැබැයි ඕක රිපීට් කර කර ඕක තමයි ස්වභාවය කියන එක නෙමෙයි අපේ අරමුණ. එහෙම නේද? ආධ්‍යාත්මික ගමනක යෙදෙන පුද්ගලයාගේ අරමුණ නැවත නැවත සිදුවෙන ස්වභාවික සංසාර චක්‍රයෙන් මිදිලා විමුක්තියටපත් වෙන එක. එහෙමනම් අපිට මේ නොනවත්වා විනයක් නැතුව චාරයක් නැතුව ඕන විදිහට සිතුවිලි හට ගන්න අපේ හිතට ඉඩ දීලා බෑ. සිත පාලනයකට ගන්න ඕන. හිතන්න අපි හොඳ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් නැත්නම් හොඳ ගුරුවරයෙක් නම් අපි කුඩා දඟකාර නොහික්මන දරුවෙක්ව ඩිසිප්ලින් කරන්න කලින් මොනවද සාමාන්‍යයෙන් කරන්නේ? අපි ඒ දරුවව පළමුව හොඳින් නිරීක්ෂණය කරනවානේ. අන්න ඒ වගේ අපේ සිත දමනය කරන්න නම්, පාලනයකට යටත් කරන්න නම් අපි මේ හිත ටිකක් නිරීක්ෂණය කරන්න ඕන. මේ සිත දිහා බලන් ඉන්න ඕන. මම කලින් වැඩසටහනකත් කියලා තියෙනවා මේ සිත සහ සිතට එන හැම සිතුවිල්ලක්ම තමන්ගේ කරගන්න එපා කියලා. ඉතින් දැන් මම කලින් කිව්වා වගේ මේ සිත ටිකක් හොඳින් නිරීක්ෂණය කරනකොට ඔබට දැනෙන්න ගන්නවා සිත කියන්නේ හරියට තමන්ගෙන් පරිබාහිරව තියෙන දෙයක් වගේ කියලා. සිත අවංකවම නිරීක්ෂණය කරනකොට දැනෙන්නේ තමන් දුරින් ඉඳන් නැත්නම් පසුබිමේ ඉඳන් මේ සිත දිහා සිත කරන වැඩ දිහා බලන් ඉන්න බවක්. හරියට මම දීපු උදාහරණේ ඒ කුඩා දඟකාර දරුවා දිහා පැත්තකට වෙලා බලන් ඉන්න අම්මා හෝ තාත්තා හෝ ගුරුවරයෙක් වගේ. ඒ උදාහරණේ දරුවා කරන දඟ වැඩ ඒ දුරින් ඉන්න කෙනා බලන් ඉන්නවා නිරීක්ෂණය කරනවා පමණයි. ඒ කෙනා ඒ දරුවගේ දඟකාරකම් වලට හවුල් වෙන කෙනෙක් නෙමෙයි. අපේ මේ අභ්‍යන්තර ඉහළ අධ්‍යාත්මික නියම ස්වභාවයත් අපේ සිතත් අතර ඇති සම්බන්ධයත් යම් තරමකට ඔන්න ඔය වගේ. මගේ මේ වැඩසටහන් කීප වතාවක් හෝ නිවිසනසිල්ල අහලා හොඳින් ඔබ වටහාගෙන ප්‍රයෝජන ගනී කියලා මම හිතනවා. අපේ සිතේ කුමන ආකාරයේ සිතුවිලි හටගත්තත් සිතෙන් ඒවා නැති වෙලා ගියත් අර ඒ දිහා බලන් ඉන්න නිරීක්ෂණය කරගෙන ඉන්න අපේ නියම මූලික ස්වභාවය ඒ විදිහමයි. සිතේ බලපෑම මත අපේ ඒ මූලික නියම සැබෑ ස්වરૂපය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ දේ මේ භෞතික ලෝකයේ ගෙවන ලෞකික ජීවිතයත් එක්ක බොහෝ දෙනාට අමතක වෙන දෙයක්. තවත් විදිහක පැහැදිලි කරොත් ඔබේ සිතුවිලි අහසේ පියාසර කරන පක්ෂීන්ට කුරුල්ලන්ට සමාන කරොත් ඔබේ මූලිකම ස්වභාවය හරියට ඒ පක්ෂීන් පියාඹන අහස වගේ. කොයි ආකාරයේ කුඩා හෝ විශාල අහිංසක හෝ නපුරු පක්ෂීන් අර අහසේ පියාසර කරාට අහස ඒත් එකම වෙනස් වෙනවද? නැහැනේ. ඉතින් ඔබ භාවනාව පුරුදු කරද්දිත් මේ මතක තබා ගත යුතු දෙයක්. සිතට එන සිතුවිලි වලට වලාකුලක් වගේ නැත්නම් අහසේ පියාඹන කුරුල්ලෙක් වගේ
ඇවිල්ලා යන්න දෙන්න. ඔබ අහස වගේ ඉන් කිසිම බලපෑමකට ලක් නොවී නිහඬ ගැඹුරු නොසැලෙන නිශ්චලතාවයකින් ශක්තිමත් ලෙස ඔබේ සිත දිහා දුරින් ඉඳන් නොවෙනස්ව බලන් ඉන්න. නොහිතා ඉන්න කියලා මම ගිය සතියේ වැඩසටහනින් කිව්වෙත් ඔන්න ඕකටයි. මේ තත්ත්වය ඔබ පුහුණු කළ යුතුයි. සිත විතරක් නෙමෙයි. ඔබේ පංචේන්ද්‍රිය හරහාම ඔබට එන පෙළඹවීම ඔබ පාලනය කරගත යුත්තේ ඔන්න ඔය විදිහටමයි. ඔබේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය ආශ්‍රිතව එන හැම ඉඟියක්ම පෙළඹවීමක්ම ඔබ ඔබේ කරගන්න යනවා. අර සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ විඳින්න යනවා. ජීවිතය විඳින්න ඕනේ කියලා හැම ඔය කියන්නේ. මම කලිනුත් කියලා තියෙනවා. සංසාරේ විඳ විඳිලි ඔබට මතක නැතුවයි කෙනෙක් එහෙම කියන්නේ. මදිද මෙච්චර කල් ගණන් කරන්න බැරි තරමේ භව ගණන් තිස්සේ විඳපු දුක්? හරියට මේ තමුන්ගේ පළමු මනුෂ්‍ය භවය වගේ නොමේරු විදිහට මේ භවයත් නාස්ති කරගන්න එපා. ඔබේ සිත වගේම මේ පංචේන්ද්‍රිය හරහා එන සංඥාවන් ඔබ දුරින් ඉඳන් නිරීක්ෂණය කළ යුතුයි. ඒව තමන්ගේ කරගන්නේ නැතුව විනයක් නැති දරුවෙක් නිරීක්ෂණය කරලා හදා ගන්නවා වගේ ඩිසිප්ලින් කළ යුතුයි. ඔබට ආධ්‍යාත්මිකව දියුණු වෙන්න අවශ්‍ය නම් ඉතින් මේ වගේ අපේ මනසේ ක්‍රියාකාරීත්වය අපි පංචේන්ද්‍රිය හරහා ගන්න අරමුණු හොඳින් විශ්ලේෂණය කරන අතරේ අපිට අපේ අභ්‍යන්තරයේ ඉඳන් අර මේ දේවල් නිරීක්ෂණය කරන කෙනා නැත්නම් අපේ මූලිකම ස්වභාවය ගැන වැටහෙන්න පටන් ගන්නවා. තමන්ගේ අභ්‍යන්තර ස්වභාවය අපිට මේ හරහා අඳුන ගන්න ලැබෙනවා. අප මහ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනා නේද? තමන් ගැන හොයන්න කියලා. කෙනෙක්ට ඒ ගැන විවිධ නිර්වචන දෙන්න පුළුවන් තම තමන්ට මේ දේවල් වැටහෙන තරමේ ප්‍රමාණය අනුව. තමන්ගේ මතු පිටින් පෙනෙන වැරදි විතරක් නෙමෙයි තමන් තුළ සිටින ඒ ඉහළ අධ්‍යාත්මික නොකිලිටි පිරිසිදු ප්‍රීතිමත් සැබෑ මූලිකම ස්වභාවයත් ඔබ අඳුන ගන්න ඕන. ඒ ස්වභාවය ඒ తত্ত্বය යන්තමින් හෝ ඔබට අඳුන ගන්න ලැබුණු දවසට ඔබට සතුටු කඳුළු වැగిරෙයි. ඒ තමයි ඔබ මෙතෙක් බාහිරින් හොයපු ඒ ආදරණීයම ආදරයෙන්, කරුණාවන්තම කරුණාවෙන්, දයාබරම දයාවෙන්, නිදහස්ම නිදහසෙන් පිරුණු නිහඬ ප්‍රීතියෙන් බබලෙන්නා වූ ස්වභාවය. ඒ විතරක්ද ඔබේ මූලිකම ස්වභාවය ස්ථිරසාර බුද්ධියෙන් අනූන ස්වභාවයක්. තවත් කොහොමද මම මේ දේ පැහැදිලි කරන්නේ? සිතෙන් සහ සිතුවිලි වලින් ඔබට කිය සිතන කෙනාත් නොවන කරන කෙනාත් නොවන ස්වභාවයක්. මේ දේවල් ඇහෙනකොටම අවබෝධයට පත් වෙන්න පුළුවන් ඇති. ඔබ කුමන වයසක පසු වුණත් තවදුරටත් මේ දේවල් තේරුම් ගන්න, අවබෝධයට පත් වෙන්න, උත්සාහ ගන්න පමා වෙන්න එපා. නැවතත් මෙවැනිම වැදගත් වැඩසටහනකින් මුණ ගැහෙනකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.